සුබ දවසක් යාළුවනේ. අද අපි රස ක්‍රීමි චීස් පැස්ටා එකක් හදාගන්න විදිහ ඔයාලත් එක්ක බෙදාගන්න හිතුවා. වෙනදා වගේම අදත් ඔයාලට මතක් කරනවා අපේ මයිකන් YouTube channel එක subscribe කරනවා වගේම like එකක් comment එකක් දාන්නත් අමතක කරන්න එපා කියලා. මාළු තමයි මම මේකට අද පාවිච්චි කරන්නේ. කෙලවල්ලු මාළු කෑලි 4ක් විතර අරගෙන මේ වගේ පොඩියට කපලා ලුණු, ගම්මිරිස් කුඩු, කහ කුඩු ටිකක් දාලා මේක අතින් හොඳට අලවම් කරලා සීසන් වෙන්න පැය භාගයක් විතර තියාගන්න. දැන් අපි පැස්ටා ටික රම්බ ගන්න තමයි හදන්නේ. මේකට මම ගත්තේ පෙනී පැස්ටා කියන ජාතිය. ඔයාලට කැමති පැස්ටා ජාතියක් මේකට ගන්න පුළුවන්. භාජනයකට වතුර තියලා ඒක රත් වෙනකොට මම ඒකට එකතු කරගත්තා ලුණුයි පොල් තෙල් චුට්ටකුයි. ඊට පස්සේ වතුර ටික හොඳට නටනකොට පැස්ටා ටික අපි එකතු කරලා විනාඩි 8ක් 10ක් වගේ මේ ටික හොඳට තම්බ ගන්න ඕනේ. ඊට පස්සේ මේක පෙරලා ඒක ඇල් වතුරේ හොඳට හොදලා පැත්තකින් තියාගන්න ඕනේ වතුර ටික බේරෙන්න. දැන් අපි පෑන් එකක් ලිපේ තියලා තෙල් ටිකක් එකතු කරලා අර සීසන් වෙන්න තියාගත්ත මාළු ටික මේකට දාලා පොඩ්ඩක් පැද ගන්න ඕනේ. මම ගත්තේ මේකට මාළුනේ. ඔයාලට කැමති නම් චිකන් උනත් මේකට එකතු කරගන්න පුළුවන්. ගොඩක් කරගන්න නැතුව මේ ගානට ගත්තා නම් ඇති මාළු ටික. පැස්ටා හදන භාජනය දැන් ලිපෙන් තියාගෙන ඒකට මම පොල් තෙල් ටිකක් එකතු කරගත්තා. ඒත් එක්කම බටර් ටිකකුත් දාගත්තා. මුලින්ම මම මේකට එකතු කරගන්නවා පොඩියට කපාගත්ත සුදුලූණු. ඒක හොඳට කලවම් කරලා ඊළඟට මම දාගන්නවා පොඩියට කපාගත්ත ලුණු ටිකක්. සුදු ලුණුයි හොඳට බැදීගෙන එනකොට මම මේකට අවමිරිස් එක්කම පොඩියට කපාගත්ත කොච්චි පොඩ්ඩකුත් එකතු කරා. ඊළඟට ලුණු කුඩු තේ හැන්දකුයි ගම්මිරිස් කුඩු තේ හැඳි භාගයකුයි එකතු කරලා හොඳට කලවම් කරා. ඔන්න මම දැන් එකතු කරනවා කොටු හැඩයට කපාගත්ත කැරට් අලයක්. මේ ටික හොඳට තෙලින් තැම්බීගෙන එනකොට මම මේකට එකතු කරනවා චීස් කෑලි 5. හැන්දෙන්ම මේක හොඳට පොඩි කරන ගමන් මම මේක කලවම් කරගන්නවා. මම මේකට අරගෙන තියෙන්නේ කඩෙන් ගන්න පුළුවන් සාමාන්‍ය චීස් වෙජස්. මේකට ඔයාලට කැමති නම් චෙඩර් චීස් හරි කුකින් චීස් හරි එකතු කරගන්න පුළුවන්. චීස් ටික මේ වගේ හොඳට කලවම් කරගත්තට පස්සේ මම මේකට එකතු කරනවා ෆ්‍රෙෂ් මිල්ක්. ෆ්‍රෙෂ් මිල්ක් කඳු කෝප්ප එකමාරක් විතර මම මේකට දාගත්තා. දැන් මේ ටික ඔක්කොම ෆ්‍රෙෂ් මිල්ක් එක්ක හැන්දෙන් කලවම් කර මේක හොඳට දිය කරගන්න ඕන. කිරි ටිකයි චීස් ටිකයි හොඳට දිය වුණාට පස්සේ මෙන්න මේ වගේ ක්‍රීමි ගතියට එනවා. එතකොට තමයි අපි අර තම්බ ගත්ත පැස්ටා ටික මේකට එකතු කරලා හොඳට කලවම් කරගන්න ඕනේ. මේ වෙලාවේදී තමයි මම මාළු ටිකත් එකතු කරගත්තේ.
මේකේ තව ක්‍රීමි ගතිය වැඩි කරගන්න ඕන නම් ඔයාලට චීසුයි කිරි එකතු කරලා මේකට දාගන්න පුළුවන්. පොඩියට කපාගත්ත පාස්ලි ටිකත් මේකට දැන් අපි එකතු කරගන්න ඕනේ. ඒක එකතු කරාම තමයි මේ ක්‍රීමි චීස් පැස්ටා එක තවත් රසවත් වෙන්නේ. උණුවණුවේම මේ පැස්ටා එක කාලා බලන්නකො කොහොමද රස කියලා. තවත් අලුත්ම රෙසිපි එකක් අරන් ළඟදිම අපි එන්න. අදට ගිහිල්ලා එන්නම්. සුබ දවසක්.